ඔන්න ඉතින් අද සාදරයෙන් අදට පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔබ සාදරයෙන්. ඉතින් අද 2026 අප්‍රේල් 14ත් පැනලා 14 15 පැනලා දැන් අද ඇවිල්ලා මචං හරියටම 16 මචං වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඉතින් ඔක්කොටම වෙන සුබ අලුත් ඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔක්කොටම ගිහින් ගිහලා ඉන්ට්‍රෝ එක බලමු එනං ගිහිල්ලා. එවත් සාදරයෙන් අද පිළිගන්න ඉතින් මගේ YouTube channel එකට ඉතින් ඔබ ඉතින් අද ඉතින් වීඩියෝ එකක් දාන්න හිතුණා. ඉතින් ගොඩ කාලෙකින් දැම්මේ නැති හින්දා ඉතින් මම මේ දාන අන්තිම වීඩියෝ එක වෙන්නත් පුළුවන්. මොකද සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 වදිනකම් මම ආයේ වීඩියෝ එකක්වත් දාන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. හරිද? සිරාට මට අද මූඩ් එකක් නැහැ. අද බස් එකක්වත් පදින්න. ඔක්කොම ඉතින් සෙන්සිටිවිටි එක පොඩ්ඩක් වැඩි කරගමු ගිහිල්ලා. සෙටින් වලට ගිහිල්ලා 100 දාගමු. සවුන්ඩ් වලට ගිහිල්ලා engine sound එක පොඩ්ඩක් දාගමු. effect sound එකයි music sound එක දාත්තා. ඒ නිව්ටන් ඉතින් beat ඔක්කොම ගහලා තියෙන ඉතින් ඔකට කලින් මම වීඩියෝස් දැම්මා ඉතින් මේ බස් එකේ. ඒක බලන්න නැති කෙනෙක් ඉන්නවනේ ඒවත් බලන්න ගිහලා page එකට ගිහිල්ලා. ඉතින් ඕගොල්ලෝ ගැතේ තමයි ඉතින් මම වීඩියෝ දානවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක share කරන්න. මේ වීඩියෝ එකේ මගේ page එකේ තියෙන link එක about එක කියන link එක copy කරලා ඊළඟ WhatsApp වල හරි Facebook ඔය හරි කමන්නේ share කරපන්. මං ආයි වීඩියෝ දාන්නේ නැහැ subscribersලා 5000 වදිනකම්. දැන් 2000 ගණක් නෑ. දැන් මචං මම හිතන්නේ 3000 ගණක් දුරද ඉන්නවා. 3000 ගණක් දුර තමයි ඉන්නේ. 3550ක් ඉන්නවා මචං දැන්ට subscribersලා. ඉතින් තව කීයද අඩු. ඉතින් ඒ ටිකත් පුරවන්න. ඉතින් subscribersලා 5000 වැදුනාන් පස්සේ මම වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන් කිව්වොත් අනිවාර්යෙන් දානවම තමයි මම දැන්. ඉතින් 5000 වැදුනට පස්සේ දිගටම වීඩියෝ වැටෙනවා. ඔය තනින් ඔය subscribersලා 5000 වදිනකන් ඔය short videos එහෙම වැටෙයි. ගණන් ගන්න තමයි. මොකද කිව්වොත් page එකේ reach එක බැස්සොත් මචං ආයෙ එක නග්ග ගන්න කියන්නේ බොරු. ඒ හින්දා මොකද එකපාර reach එක බැහැලා එන ගේම් එකක් දිහා තමයි නග්ග ගත්තේ. එන කට්ටක් කන්න වෙනවා reach එක නග්ග ගන්න ආයි. ඉතින් ඒ නිසා short videos 2ක් 3ක් 4ක් විතර දානවා කොහමත් මාසෙටම තමයි කොහමත් දෙකක් වගේ තමයි වැටෙන මාසයකට දෙකක් වගේ දායි සමාජයට ඒකත් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම කිව්වා වගේ subscribers 5000 වැදුනට පස්සේ තමයි මම ආයි videos දාන්න ගන්නේ. ඉතින් කිසිම mood එකක් නැහැ. ඉතින් බස් එක පදින්න ඔහේ යනවා ඉතින් යන්නම් වාලේ යනවා ඉතින් පේන ඇති ජීවිත එකක් දදා යන්නේ. මම වීඩියෝ පටන් ගත්ත ටිකක් හොඳට කරනවා කියලා මොකද page එකේ live එකක් දාන්න තමයි යන්නේ දැන්. හරිද? කොයි live එකක් දාන්නවත් ඉඩියක් හිතක් නැහැ මචං subscribersලා අඩු හින්දා. මං subscribersලා පස්සේ ඉස්සර එලවන්නේ නැහැ මචං. මොකද කිව්වොත් මට ඕක වැඩක්ම නැහැ. මම උඹලා වෙනුවෙන් තමයි මේ වීඩියෝස් දාන්නේ. මට හිතුනොත් subscribersලා 5000ට කලින් වීඩියෝ එකක් දාන්න කියලා මං ආයිත් දාන එක දානවා. මොකද ෂුවර් නැති තීරණයක් තමයි මචං මේක. ඒ කියන්නේ වීඩියෝ එකක් දාන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එන්න දැම්මොත් ඉතින් කලාතුරකින් තමයි මචං වැටෙන්නේ. ඒවත් කියන්න ඉතින් මෙන්න මේ ආකාරයට ඉතින් ඉස්සරහා ඉන්න එකාට හෝන් එක ගැව්වට අයින් වෙන්නෙත් නෑ. ඉතින් අවන්නේ හෝන් එක වැදුනද දන්නෙත් නෑ බා. ඉතින් මෙන්න මේක තමයි තියන්නේ. මේ මැදියේ වහිනවා මචං මේ. මගේ මෙහෙට මචං මෙහෙට හොඳට පායනවා. උඹලා පැත්තට ඉතින් හොඳට පායන ඇති කියලා මං හිතනවා. ඉතින් ඉස්සරහා දැන් ඉතින් කෙල්ලොන්ගේ සීසන් එක ඉවරයි මචං. මේ මූ මොකද මං සිග්නල් දාලා හරවන්නේ නැත්තේ. බාගයා. මේ පැත්ත දකුණට වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා. ගන්න ඕනේ ඔකට දඩ. ඉතින් මචං වැස්ස පෑවුවද කොහෙද? නෑ තාම වහිනවා මචං. නෑ බා වැස්ස පෑවුවා මං හිතන්නේ නේ. ඔව් වැස්ස පෑවුවා. ඉතින් මම මොකද කිව්වේ? වැස්ස. ඉතින් ගේම් එකට වැස්සට මචං අපේ පැත්තට නම් හද්ද යන්න පායලා තින්නේ. ආයි මේ පැත්තේ මේ ධනුස් ෆෑන් දෙකක් දාගෙන ඉන්නේ මචං. අනේ වන්දා. ඉතින් පේන ඇති යන්න යෑම ඉතින් අර ඔක බලන්න ඩෑෂ්බෝඩ් එක පොඩ්ඩක් ඔය බස් එකේ ඩෑෂ්බෝඩ් එක බලන්න ජීර් එක කඩන කැරිල්ල අඩියටම පාගා තමයි මචං ජීර් එක දාන්නේ. ඉතින් එක දෙක කොහොමත් එක දිගට දාන්න කියන්නේ ඔව්
ගණන් ගන්න එපා මු බලහම්බන් වෙද්ද එක්ක යන්න ඔය බලපන් නවත්තගත්ත නිසා ඌ සිග්නල් දාලා නවත්තලා ඩබල් සිග්නල් උත් නෙමෙයි ඌ වලිය දීලා නෝ දන්නේ නැහැ මචං යනද බහලා ඕන්නේ නේ බය යම ඉතින් බස් එකේ නා වෙලාව 18:46යි මචං නානේ දැන් 7යි ඒ මට පේන්නේ මම මේ වෙන ලෝකයකද මොකද ඉන්දුනීසියාවේ මෙච්චර ඉක්මනට වෙලා යනවද අනේ මන්ද බා මට නම් තේරෙන්නේ නැහැ ඉතින් වැඩි කතාවක් නැතුව ඉතින් අපි ඉතින් මෙන්න මේ ආකාරයට බස් එක පදිමු ඉතින් උගල බලන්නේ මගේ කටහඬ වල මොකද උනේ කියලා මචං මේ දවස්වල සෙම හැදිලා තියෙන්නේ මචං මට පපුව ඉන්න නෑ මචං පපුව ඉල්ලන්නෙම සෙම මචං සෙම තියෙන්නේ හරිද සෙම එන්නත් ඔගයක් තියෙනවා මචං දැන් කටහඬත් වෙනස් වෙලා තින්නේ ගණන් ගන්න එපා ඉතින් දැන් මම දිගේ කෙල්ලොන්ගේ සීසන් එක ඉවරයි මචං දැන් තින්නේ කොල්ලොන්ගේ සීසන් එකට පටන් ගන්න ඉතින් කොල්ලෝ බයික් එකේම රෑස්ටි කරගෙන වෙසක් බලන්න අන්න ලෑස්ති වෙනවා ඉතින් දැන් මම කොල්ලෝ ඉතින් මේ පැත්තේ ඉතින් ඔය පැත්තේ කොහොමද ඉතින් ඔය පැත්තේ භීෂණියම කොහොමද බයික් එකේම ලෑස්ති කරනවාද යා ෆිල්ටර් පන්නනවාද මොනවාද කරන්නේ කියලා ඉතින් කමෙන්ට් එකක් දාගෙන එන්නත් අමතක කරන්න එපා මගේ යාළුවනේ මං අර ඉස්සෙල්ලා කියපු කතාව වැඩි ගණන් ගන්න යන්නත් එපා මං ඊ කිව්වේ කෝකටත් වැඩි නිවේදනයක් දීලා තියෙන එක හොඳයි ඒ දන්න නැත්තම් උඹලා හිතන වීඩියෝ දාන්න නැත්තේ උඹලත් එක තරහ වෙලා මේව කියලා උඹලා හිතනවා ඊට පස්සේ ඊට පස්සේ මචං වීඩියෝ වලට views එන්නේ නැතුනට පස්සේ මගේ හිතට අවුල් මචං හරිද මගේ කොහොමත් පළවෙනිම වීඩියෝ එකට ආවේ මචං views මං හිතන්නේ views ආව මචං මං හිතන්නේ 10ක් 15ක් 16ක් වගේ තමයි ආවේ මචං පළවෙනි වීඩියෝ එකට ඒකත් වොයිස් මොකුත් දාන්න නැතුව සින්දුවක් විතරක් දාලා හොඳේ ඉතින් ඒ පළවෙනි වීඩියෝ එකට ඉතින් අවුලක් නැහැ ඉතින් මචං ඒ චුට්ටක් අවුල් ඉතින් අර වෙන ස්ට්‍රීමර්ස්ලා එහෙම වීඩියෝ එකක් දැම්මොත් උන්ට ලක්ෂ ගණන් views මචං ඉතින් අපිට ඒව නෑ මචං හරි අපි ඇවිල්ලා පොඩියට ඉන්නේ මචං අපි පොඩිය ස්ට්‍රීමර්ස්ලා අපි ගණන් ගන්නෙත් නෑ උන් අපිව ගණන් ගන්නෙත් නෑ ඉතින් අපිට අදාළත් නෑ උන් ගණන් ඉතින් අපි අපේ පාඩුවේ ඉතින් ගේම් එකක් ගාගෙන ඉතින් YouTube එකට දාලා උඹලා සතුටු කරගෙන ඉන්නවා ඉතින් ඉතින් ඕපයක් දූපයක් කියවන්න තින්නෙත් මේක තමයි ඉතින් ඉතින් මෙතනින් ඇතුළට දාමු ඉතින් පේන ඇති හතර වටේ ගෑවෙන බස් එක ඉතින් හරියට ගෙනිය ගන්නවත් බෑ සිරාටම සසල කල කිරලා තින්නේ මචං මට ගේම් ඔක්කොම ටික ඩිලීට් කරලා දැම්මා බස් සිමුලේටර් ඉන්දුනීසියා විතරයි තියෙන්නේ ඒකයි ෆ්‍රී ෆයර් විතරයි තියෙන්නේ ඔය දෙක විතරයි ඕගොල්ලෝ කමෙන්ට් කරලා ගේම් එකක් ඉල්ලන්න මං අනිවාර්යෙන් ගේම් එක දෙනවා දෙන්න තු ඉන්නේ ඕගොල්ලෝ ඉල්ලුවොත් දෙනවා නැත්තම් ඔය මන් නිකන් රෙකෝඩ් කරලා දාන්නේ අන්න ඒ වගේ නම් දාන්නේ නෑ මචං කියන්න තියෙන්නේ එච්චරයි ආයි එහෙම දැමෙන්නේ නෑ සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 වදිනකම් උඹලා ඉල්ලලා මම වීඩියෝ එකක් ඒ කියන්නේ උඹලා දැන් ඉල්ලුවොත් ගේම් එකක් දැන් උදාහරණයක් විදිහට ඉල්ලුවොත් බස් සිමුලේටර් ශ්‍රී ලංකා අන්න ඒක ඉල්ලුවොත් මං අනිවාර්යෙන් ඒකේ වීඩියෝ එකක් ගෙනල්ලා දෙනවා අනිවාර්යෙන්ම ගෙනල්ලා දානවා ඉතින් ඒකත් කියන්න ඕනි ඉතින් මං එහෙම නොදී ඉන්නේ මචං උඹලා කලින් මගෙන් ඉල්ලලත් නෑ ඉතින් එහෙම මං කියන්නේ මං දැන් මේ අද දානවා වගේ වීඩියෝස් දැන් ආයෙ වැටෙන එකක් නැති වෙයි කියලා තමයි කියන්නේ ෂෝට් වීඩියෝස් වැටෙනවා අනිවාර්යෙන් ෂෝට් වීඩියෝස් පැත්තේ කොල්ල කෙල්ල සෙට් එකම ඉන්න ෂෝට් වීඩියෝ පැත්තේ කියන්නේ මාසෙට දෙකක් වගේ වැටෙයි අනිවාර්යෙන් එකක් වැටෙනවා අනිත් එක නම් ෂුවර් නෑ ඉතින් මේක තමයි ඉතින් බස් එකත් ඉතින් දැක්කනේ ඉතින් රිවර්ස් එකක් ගාලා මැප් එක ඉවර කරලා දාමු ඉතින් වෙනදම පිටිපස්ස හරි බල්ලා ගන්නවා ඉතින් අද එහෙමවත් බැලුවේ නැහැ කිලින්ම ගාලා ගත්තා එතන වැදුනට කොහෙද ටොක් ගෑවා කමන්නේ රිවර්ස් එක ගාලා ඉවරයක් කරලා දාමු ඉතින් කන්ටිනියු අප්පටට ගාලා දෙන්න ඕනේ කන්ටිනියු වෙන්න අවුලක් නැහැ මිස්සාර දාලා කපලා ගමු ඉතින් එහා පැත්තේ පාරෙන් දාලා යන්න යාට මූඩ් එකක් නෑ බෑ එක්ක අද මම මේ වීඩියෝ එක නවත්තන්නම් බොයිස් එහෙනම් ඉතින් තම්බ්නේල් එක හදන්න වීඩියෝ එකේ ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ ඉතින් ෂේප් එකේ ෆොටෝ එකක් ගහගමු ඉතින් පෙම්වතිය මම මචං බස් එකේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් බස් එකත් ඉතින් මාත් එක්ක දිගටම හිටව ඔබලට ඉතින් බොක්කෙන් ආදරේ ඉතින් මැරිලත් පැය 18ක් ආදරේ මචං ඔබලට
ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. එහෙනම් කොල්ලෝ ලැබුවා වූ නවවර්ෂ නෙමෙයි ලැබුවා වූ අලුත් අවුරුද්දෙන් බලක්කොටම ඉතින් යකඩ හීන වලින් උතුරන්න ඕනි. හරිද? ඊ නිතර නෙමෙයි හීන ඇත්ත වෙන්නත් ඕනි මචං. එහෙනම් ඉතින් කොල්ලෝ අපි අදට ගිහින් එන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා.